ඩයට් කරනවා, ජිම් යනවා, බඩ අඩු වෙන්නේ නැද්ද? ව්‍යායාම කරන්න වෙලාවක් නැද්ද? නැත්තම් මොන දේ කළත් බඩේ මේදේ අඩු වෙන්නේ නැද්ද? එහෙනම් අද මම ඔයාලට කියලා දෙන්නේ ලෝකේ පුරා බර අඩු කරගන්නා අය අතර ඉතාමත් ජනප්‍රිය රහසිගත පානයක් ගැන. ඔබ නිදාගෙන ඉන්න අතරතුරත් ඔබේ සිරුරේ මේදේ දහනය කරන්න පුළුවන් මේ සුපිරි පානය නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා අද අපි බලමු. වීඩියෝ එක අතරතුර මම කියලා දෙනවා මේකට එකතු කරන එකම එක රහස් ද්‍රව්‍යයක් නිසා මිහි ගුණය දහස් ගුණයකින් වැඩි කරගන්නේ කොහොමද කියලා. එහෙනම් හෙලසුව TV channel එක subscribe කරලා වීඩියෝ එක වටිනවා නම් කමෙන්ට් එකකුත් දාන්න කියලා මතක් කරනවා. කුරුදු කියන්නේ ඔබේ රුධිරයේ සීනි මට්ටම පාලනය කරලා ඉන්සුලින් ක්‍රියාකාරීත්වය වැඩි කරන කුළුවඩුවක්. ඒ වගේම මීපැණි ඔබේ සිරුරට අවශ්‍ය පිරිසුදු ශක්තිය ලබා දෙනවා. මේ දෙක එකතු වුණාම සිරුරේ මෙටබොලිසම් එක හෙවත් ආහාර දහනය වීමේ වේගය පුදුම සහගත විදිහට වැඩි වෙනවා. විශේෂයෙන්ම බඩ සහ උකුල ප්‍රදේශයේ තැන්පත් වෙලා තියෙන මුරණ්ඩු මේදේ දිය කරන්න මේ සංයෝග දෙකට පුළුවන්. මේක හදාගන්න අපිට ද්‍රව්‍ය තුනක් ඕනේ. පිරිසුදු කුරුඳු කැබැල්ලක් හෝ කුඩු තේ හැඳි භාගයක් සහ පිරිසුදු මීපැණි තේ හැන්දක් සහ නැවුම් දෙහි භාගයක යුෂ තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේක හදාගන්නේ කොහොමද කියලා අපි ඊළඟට බලමු. මුලින්ම වතුර කෝප්පයක් හොඳින් රත් කරගෙන ඒකට කුරුඳු කුඩු එකතු කරලා විනාඩි 10ක් වහලා තියන්න ඕනේ. විශේෂයෙන් අවධානය යොතුව වතුර එක ඇල්මැරුණු රස්නයකට එනකන් ඉන්න ඕනේ. උතුරන වතුරට මීපැණි සහ දෙහි දාන්න එපා. මොකද රස්නේ වැඩි වුණාම ඒවායේ තියෙන ගුණදායි එන්සයිම විනාශ වෙනවා. වතුර නිවුනට පස්සේ මීපැණි සහ දෙහි එකතු කරලා හොඳින් කලවම් කරගන්න. මෙය පානය කළ යුතු ආකාරය තමයි හොඳම ප්‍රතිඵලය ගන්න නම් මෙය දිනකට දෙපාරක් බොන්න ඕනේ. උදෑසන අවදි වුවහාම හිස් බඩ බොන්න මේ ඔබේ සිරුරේ විෂද්‍රව්‍ය ඉවත් කරනවා. රාත්‍රී නින්දට යන විට විනාඩි 20කට කලින් බොන්න ඔබ නිදාගෙන ඉන්න අතරතුර සිරුරේ උෂ්ණත්වය පවත්වාගෙන මේ දේ දහනය කිරීමට මේක උදව් වෙනවා. මේ පානයේ සති දෙකක් අඛණ්ඩව කරලා බලන්න. මේ වීඩියෝ එක වටිනවා නම් ලයික් එකක් දාන්න. ඔයාලට තියෙන ගැටලු කමෙන්ට් කරන්න. ඒ වගේම තවත් රහස් දැනගන්න හෙලසුව TV අපිව subscribe කරන්න. නිරෝගීව ඉන්න.